ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? සතුටින් පරිස්සමෙන් ඔක්කොම ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා දැනටම දන්නවා ඇති මොකද්ද මේ vlog එකෙන් මම අරන් ඉන්නේ කියලා. thumbnail එකේ පේනවා මොකද්ද මම අරන් ඉන්නේ අද vlog එක කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මොකද්ද මේ vlog එකේ වෙන්නේ කියලා. ඔන්න ඉතින් ලෙක්චර්ස් ගිහින් ඉවර වෙලා දැන් මේ කොහෙද යන්නේ? ඔන්න අපි බස් එකකට නැංගමයි මගේ යාළුවා යන්න. ඇත්තටම මට පුදු රෙදි පිස්සුවක් තියෙන්නේ. ඉතින් රෙදි පිස්සුව නිසාම මම මගේ යාළුවයි ඔන්න දැන් මේ බස් එකෙන් නැගලා ඉන්නේ තිලකවර්ධනයකට යන්න. ඊට පස්සේ ඔන්න ඔය වගේ තිලකවර්ධනයකට ගියා. හොඳ වැඩකුත් වුණා මට මගේ යාළුවටයි. බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ දවස්වල ඉතින් ක්‍රිස්මස් එකේ ඉඳලා ගොඩාක් සෙනඟ වැඩි. ඉතින් හැම ෂොප් එකක්ම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. නත්තල් ගස් දාලා ලස්සන ඩෙකොරේට් කරලා තියෙනවා. ඉතින් ඔන්න බස් එකෙන් බැහැලා මම මගේ යාළුවයි දැන් මේ යන්නේ තිලකවර්ධනයකට යන්න ගිහිල්ලා ඊට පස්සේ අපි ආයේ සුදුවරලියකට යමු කියලා හැරුණා. මොකද දවසකුත් තිලකවර්ධනයකට ගිහිල්ලා ඇත්තටම මට සෙට් වෙන ඇඳුම් තිබ්බේ නැහැ ඒකේ. මට සෙට් වෙන ඇඳුම් තිබ්බේ මේ සුදුවරලිය එකේ. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලාම සුදුවරලියකට ගියා. සුදුවරලියකට ගිහිල්ලා තමයි පස්සේ තිලකවර්ධනයකට ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට සුදුවරලියක ඇතුළට ගියා. ඩිසයින් ගොඩාක් ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි එක එක අරන් බැලුවා. ක්‍රොප් টොප්ස්, එතකොට බ්ලවුස්, ටී-ෂර්ට්, එතකොට ගොඩාක් රෙදි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ওই විදිහට බැලුවා. බලලා ඔන්න ෆිට් ඔන් රූම් එකටත් ගියා. ෆිට් ඔන් රූම් එකේ දැන් ඔය පොලිමේ ඉන්න අතරතුරදී ඊට පස්සේ එකෙන් රෙදි අරගෙන අපි ආයෙ ගියා තිලකවර්ධනයකට. ඔන්න ඉතින් තිලකවර්ධනයකටත් ගිහිල්ලා ඔය තියෙන්නේ ඉතින් මගේ අවසාන ෆිට් ඔන් එක. ඉතින් ඔහොම තමයි එදා දවස ගෙවුනේ. ඊට පස්සේ ඉතින් අපි තිලකවර්ධනයකින් එළියට ගියා. මේ ලස්සන ඩෙකොරේෂන් එකක් අපි දැක්කා. ඇත්තට මේක හරිම ලස්සනයි. ෆොටෝ ගහන්න උනත් මරු. ඔන්න ඉතින් මේකත් අපේ කැම්පස් එකේ ලෙක්චර් දවසක්. ඉතින් ලෙක්චර් ගිහිල්ලා ඇවිල්ලා ඔන්න ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාගෙන බලන්නකො මේ තියෙන මොනවද කියලා. අඹ තියෙනවා. මේ දවසේ මම මගේ රූම් එකේ තනියම තමයි හිටියේ. මගේ යාළුවෝ ගෙදර ගිහලා තාම ඇවිල්ලා නැතුව. ඉතින් මම ෆිල්ම් එකක් බලුවා. ෆිල්ම් එකක් බලා අඹත් කෑවා. ඉතින් මේ පේන්නේ මගේ බ්ලොග් එකේ ඒ ටික.
දවසේ මේ විදිහට තමයි ගෙවුනේ. ඉතින් ඊළඟට පෙන්නන්නේ මම ඊළඟ දවසේ මට හදිස්සියෙම ගෙදර යන්න වුණා. මොකද මගේ ඇකඩමික් වැඩකට. ඒ නිසා මම ඉතින් හදිස්සියෙ ගෙදර ආවා. මේ අපේ මාමා, ඒ කියන්නේ මගේ චූටි මාමා කොළඹ ඇවිල්ලා හිටියේ. ඉතින් එයාත් එක්කම මම ඊට පස්සේ ගෙදර ගියා රාවුනා එදා යනකොට. ඉතින් ওই විදිහට තමයි මගේ අද vlog එක ඉවර වෙන්නේ. ඉතින් මම තවත් දවසක අලුත් vlog එකකින් හමු වෙන්නම්. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා හැමෝටම thank you.